නෑ. කාඩවරුන් කියන එක මේ ජවිපේට ලියලා දුන්නු වචනයක් නෙවෙයි. ඒක හරියට නිකන් විප්ලවය කියන වචනේ වාමාංශික ව්‍යාපාරයට ලියලා දෙන්න ගියොත් එහෙම මේ ප්‍රංශ විප්ලවය, උත්කෘෂ්ඨ විප්ලවය, ඇමරිකන් විප්ලවය. දැන් මේ විප්ලවය කියන වචනේ ධනේශ්වර වචනයක්. එහෙම නැත්නම් විප්ලවය කියන එක සමාජවාදී වචනයක් නෑ. විප්ලවය කියන එක පොදුවේ භාවිත වෙලා තියෙනවා. ලංකාවේ කොහොමද ලෝකයේ තුල ධනේශ්වර විප්ලව සිද්ධ වෙලා තියෙනවා. වාමාංශික විප්ලව සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාඩර්වරු කියන එක මේ වාමාංශික දේශපාලනයේදී ලංකාවේදී පාවිච්චි වෙලා තියෙනවා. දක්ෂිණාංශික දේශපාලනයේදී සමහරව පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි කාඩවරු කියලා කියන්නේ දැන් දේශපාලන පක්ෂයක් ගත්තම දේශපාලන පක්ෂයක් තුල নানা ප්‍රකාර තලයන්හි කටයුතු කරන අය ඉන්නවා. ඒක තමයි පක්ෂයේ ඉහළ නිලධාරී මණ්ඩලය. ඊළඟට පක්ෂය තුල ක්‍රියාකාරී කණ්ඩායමක් ඉන්නවා. ඒ ක්‍රියාකාරී කණ්ඩායමෙත් විවිධ තලයන් තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරී කණ්ඩායම තුල ඉන්න ඉහළම තලයන් තමයි කාඩර්වරු කියන්නේ.